ආයුබෝවන් විශ්වය වටා සැරිසන්න ගමනේ අද අපි යනවා අපූර්ව චරිතයක් හොයාගෙන පෝලන්තයට. පෝලන්තෙත් වර්සෝ නගරයට අදින් වසර 159කට කලින් ඒ කියන්නේ හරියටම 1867 නොවැම්බර් 7 වෙනිදා මේ නගරේ උපත ලබනවා මුළු ලෝකෙම වෙනස් කරපු චරිතයක්. ඇය කාන්තාවක්. ඒ වගේම අවංක ආදරවන්තියක්. විද්‍යාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු පොලෝනියම්, රේඩියම් කියන රසායනික මූලද්‍රව්‍ය දෙකම සොයාගත්තත් අධික විකිරණවලට නිරාවරණය වෙච්ච හින්දා මිය ගිය. කොච්චරද කියනවනම් අදටත් ඇයගේ අත්පොත ළඟටවත් ලං වෙන්න හැමෝම බය වෙන විදිහේ වීර චරිතයක්. ඒ වගේම අපිට අභිමානයෙන් කියන්න පුළුවන් ලෝකයේ ප්‍රථම වරට නොබෙල් ත්‍යාග 2ක් ලද පළමු පුද්ගලයා කාන්තාවක් බව. ඒ වීරවරිය නමින් මාරියා. හැමෝම දන්න මාරි කියුරි.